ඔයාටත් නිතරම අපහාස කරන කැත කතා කියන දැක්කම හුම්බඩ දෙකක් අයින් හිතන જાතිය මිනිස්සු ඔයාගේ ජීවිතේ ඇති. හල්ලපු ගෙදර ඇන්ටි නෑදෑයෝ වැඩ කරන තැන අය සමහර යාළුවෝ ඒ අතර ඉන්නවා ඇති. ඉතින් මේ වීඩියෝ එකෙන් කතා කරන්න යන්නේ ඔයාව පාතටම දාලා කතා කරන ඔයාට අපහාස කරන ඒ වදකාර මිනිස්සුන්ගේ අපහාස වලින් බේරෙන්න ඔයාට පාවිච්චි කරන්න පුළුවන් හරිම සිම්පල් මනෝවිද්‍යාත්මක ක්‍රම 5ක් ගැන. ඉතින් අදින් පස්සේ අරයා මෙහෙම කිව්වා මෙයා මෙහෙම කිව්වා කියලා හිත ඉන්න ඕනේ නැත්තම් මේ වීඩියෝ එක ඉවර වෙනකම්ම බලන්න. හරි මුලින්ම අපි බලමු මනෝවිද්‍යාත්මකව ඇයි මේ මිනිස්සු ඔයාට අපහාස කරන්න කියලා. එයාලා ඒ විදිහට ඔයාට සලකන්නේ ඔයා හොඳමද හින්දා ඔයාගේ මොකක් හරි වැරද්දක් හින්දා එහෙම නැත්තම් ඔයා මෝඩ හින්දා නෙමෙයි. එයාලගේම ජීවිතවල තියෙන ප්‍රශ්න චරිතවල තියෙන දුර්වලකම් හින්දා තමයි තව කෙනෙක්ට අපහාස කරන්න ඒගොල්ලෝ පෙළඹෙන්නේ. උදාහරණයක් විදියට ඔයා මොකක් හරි දෙයක් කරන්න පටන් ගත්තම හුව කරලා කාටද හරි ගියේ කියලා අහන අය එහෙම අහන්නේ එයාලට එහෙමවත් දෙයක් කරගන්න බැරි හින්දා වෙන්න පුළුවන්. ඒ වගේම ඔයාගේ කොන්ෆිඩන්ස් එක ඔයාගේ ස්කිල්ස් වගේ දේවල් එයාලට තර්ජනයක් විදියට දැනෙන හින්දා වෙන්න පුළුවන්. කොටින්ම කිව්වොත් ඔයාගේ පැවැත්මම එයාලට නිකන් තර්ජනයක් වගේ දැනෙනවා. ඒක ඇවිල්ලා පැහැදිලි ඉරිසියාව. එහෙනම් දැන් බලමු ඒ වගේ කෙනෙක් ඔයාට අපහාස කරද්දී බේරෙන්න පුළුවන් ක්‍රම 5 මොනවද කියලා. ඔන්න පළවෙනි එක තමයි ටික වෙලාවක් කටවහන් ඉන්න එක. කවුරු හරි ඔයාට මොකක් හරි එපා කරපු කතාවක් කිව්වොත් එහෙම නැත්නම් අනික් අය ඉස්සරහා ඔයාව අපහසුතාවයට පත් වෙන જાතිය දෙයක් මූණටම කිව්වොත් ගාලා කඩාගත්ත හරකා වගේ ඒකට ප්‍රතිචාර දක්වන්න නැතුව තප්පර කීපයක් සද්ද නැතුව ඉන්න. ඒ කරලා පඩේකටවත් ගණන් ගත්තේ නෑ වගේ යා එක්ක අයි කන්ටැක්ට් තියාගන්න. එයා කිව්ව දේ එහෙම නෙමෙයි කියලා ඔප්පු කරන්නවත් නිවැරදි කරන්නවත් යන්න එපා. එතකොට ඔයාව ලැජ්ජ කරන්න හිතාගත්තු කෙනාම නිකම්ම ලැජ්ජාවටපත් වෙනවා. මොකද එයා ඔයාගෙන් බලාපොරොත්තු වුණ ඉමීඩියට් රෙස්පොන්ස් එක එයාට නොලැබුණ හින්දා එයාට එන අන්කම්ෆර්ටබල් හැඟීමක් දැනෙනවා. දෙවෙනි එක තමයි එයා එහෙම නෑ කියලා ඔයා හිතනවා කියලා කියන එක. ඒ මොන විකාරයක්ද? ඒ කියන්නේ එයාලා අපහාස කරන જાතියෙම එපා කරපු මිනිස්සු වුණාට ඔයා එයාලා ඒ જાතිය අය කියලා හිතන්නේ නැහැ කියලා පෙන්නන එක. හරියට ඔයා එයා හොඳ කෙනෙක් කියලා හිතන් ඉන්නවා කියලා පෙන්නන එක. ඉතින් ඒ වගේ වෙලාවට කවුරුවර ඔයාට නරක විදියට සලකද්දී ඔයාට කියන්න පුළුවන් ඔයා හිතලා නෙමෙයි නේද ඒක කිව්වේ. මං හිතන්නේ ඔයා එකෙන් අදහස් කරේ ඒක කියලා. ඔයා ඒ විදියට කිව්වම එයාලා ඇත්තටම ලැජ්ජාවටපත් වෙනවා. ඇයි ඒ වගේ කතාවක් ඔයාට කිව්වේ කියලා එයාලා කල්පනා කරන්න පටන් ගන්නවා. මේක බලාගෙන වටේ කට්ටියත් හිටියනම් එතනදී ආව නරක මිනිස්සයා විදියට ඔප්පු වෙනවා. මොකද ඔයා හිතන් ඉන්නවා කියලා පෙන්වන්නේ එයා හොඳ කෙනෙක් විදියට. හැබැයි එයා ඔප්පු කරලා ඉවරයි එයා නරක මිනිස්සයා කියන එක. තුන්වෙනි එක තමයි ඇයි කියලා අහන්න. මේ ඇවිල්ලා අර වලිවලට යද්දි ඇයි මල්ලි මොකද කියලා අහන එක නෙමෙයි. උදාහරණයක් විදිහට අල්ලපු ගෙදර ඇන්ටි වාට කැත වෙලා හරි මහත් වෙලා හරි කියලා කිව්වොත් ඇයි ඇන්ටි වා හැම කිව්වේ කියලා එයාගෙන් අහලා බලන්න. ඉතින් ඒ විදිහට එයාගෙන් ප්‍රශ්න අහද්දී ඒ ප්‍රශ්න වලට උත්තර දීලා මෙපා වෙලා එයා තේරුම් ගන්නවා ඔයාට මහත් වෙලා කියලා එයා කරගත්තේ ලොකුම මෝඩකමක් කියලා. හතරවෙනි එක තමයි ඔයාට කටවහගෙනම ඉන්න බෑ වගේ නම් ඒ අපහාස වලට රූල්ස් දාන්න. ඒ කියන්නේ කවුරු හරි ඔයාට ඔයා අකමැති විදිහේ විහිළුවක් කරාම ඔයාට මුකුත් නොකියම ඉන්න බෑ වගේ නම් ඔයාට පුළුවන් ඔයාගේ ෆීඩ්බැක් එක නම් ඕකේ හැබැයි ඔයා එක කියපු ටෝන් එක නම් එච්චර හොඳ නෑ කියලා කියන්න. හැබැයි මේක සාමකාමීව කියන්න. ගහ ගන්න වගේවත් එයාව විහිළුවට ගත්තා වගේවත් නෙමෙයි. එහෙම වුණොත් එයාලට තවත් තරහ යන්න ඉඩ තියෙනවා. ඒ නිසා හරිම අහිංසක විදිහට මේක කියන්න. ඒ විදිහට අපහාස වලට ඔයා රූල්ස් දාන්න පටන් ගන්න. එතකොට එයාලටම තේරුම් යනවා එයාලා මේ පොඩි පොඩි දේවල් වලට තමයි අර වගේ මෝඩ විදිහට හැසිරෙන්නේ කියලා. ඔන්න අන්තිම සහ වැදගත් මේක තමයි හැම මගුලම ඔලුවට ගන්න එපා. වීඩියෝ එක පටන් ගද්දීම මම කිව්වනේ මිනිස්සු අපිට එක එක කතා කියනවා. ඔයා කැත වෙලා මහත් වෙලා ඔයා කෙට්ටු වැඩි වඩ කිසි දෙයක් හරියට කරගන්න බෑ ඔයා මෝඩයි. මේ වගේ දේවල් ඔලුවට ගත්තොත් තමයි ඒක අපහාසයක් විදිහට පවා ඔයාට දැනෙන්න පටන් ගන්නෙ. ඒ නිසා අපහාසය ඈත තියාම තේරුම් ගන්න බලන්න. මෙයා දැන් මට මේක කිව්වේ මං ගැන ඇත්තටම සැලකිලිමත් වෙන හින්දාද? එහෙම නැත්නම් එයාගේ ගොන්කමයි ඉරිසියාවයි හින්දාද කියලා ඔයා තේරුම් ගන්න බලන්න. ඒක තේරුම් ගත්තම ඔයාට ජීවිතේට එන අපහාස අවලාද දරා ගන්න හරිම ලේසි. සමහර වෙලාවට තව කෙනෙක්ව අපහසුතාවයට පත් කරන එක අපහාස කරන එක වගේ දේවල් සමහරු කරන්නේ තමන් හැදිලා වැඩිලා තියෙන පරිසරය අනුව තමයි. එහෙම කරන එකෙන් තව කෙනෙක්ගේ හිතක් රිදෙනව නේද කියලාවත් තේරෙන්නේ නැති තරමටම ඒක යාලට සාමාන්‍ය දෙයක්. ඉතින් ඒ නිසා ඒ අපහාස ඔයා කවුද කියන එක තීරණය කරන්නේ නැහැ. ඒකෙන් තීරණය වෙන්නේ එයාලා කවුද කියන එක තමයි.
ඉතින් එහෙනම් අදින් පස්සේ අපහාස වලට හිත රිද්ද ගන්නේ නැතුව ඒ අපහාස වලට මෙන්න මේ ක්‍රම 5 පාවිච්චි කරලා උත්තර දෙන්න පටන් ගන්න. මේ වගේම තවත් වීඩියෝ එකකින් ආයෙත් එන්න. වීඩියෝ එකට කැමති නම් ලයික් එකක් කමෙන්ට් එකක් දාලා ඔයාගේ තෙරපිස්ට සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. එහෙනම් ගිහින් එන්න.